තෙරුවන් සරණයි. පින්වත් ඔබට ඇති වී තිබෙන අපල උපද්‍රවයන් සහ අමනුස්ස බලපෑම් රෝග පීඩා සමනය කර ගැනීම සඳහා ඊතා වටිනා කියන පිරිත් සූත්‍ර දේශනාවක් තමයි මහා අභිසම්විධාන පිරිත කියන්නේ. මේ පිරිත උදේ සවස ශ්‍රවණය කිරීමෙන් නිවස තුල ඇසෙන්නට සැලැස්වීමෙන් අඳුරු බලවේග පහව ගොස් යහපත් බලවේගවල ආශිර්වාදයේ පමණක් ඔබට ළඟා කරගන්නට පුළුවන්. මේ උතුම් වූ මහා අභිසම්විධාන පිරිත් දේශනාව පින්වත් ඔබ හොඳින් ශ්‍රවණය කරන්න. නමෝ අභිසම්විධානේ යුත්තේ යුත්තේ පංජලති පංජලති තීහුම් තීහුම් ලුහු ලුහු පරමේස්වාහක් නමෝ සම්මා සම්බුද්දේ යුත්තේ යුත්තේ පංජලති පංජලති තීහුම් තීහුම් ලුහු ලුහු පරමේස්වාහක් නමෝ පච්චේක සම්බුද්දේ යුත්තේ යුත්තේ පංජලති පංජලති තීහුම් තීහුම් ලුහු ලුහු පරමේස්වාහක් නමෝ ආනන්ද තේරෝ යුත්තේ යුත්තේ පංජලති පංජලති තීහුම් තීහුම් ලුහු ලුහු පරමේස්වාහක් නමෝ කස්සප මහතේරෝ යුත්තේ යුත්තේ පංජලති පංජලති තීහුම් තීහුම් ලුහු ලුහු පරමේස්වාහක් නමෝ සාරිපුත්ත මොග්ගල්ලානේ යුත්තේ යුත්තේ පංජලති පංජලති තීහුම් තීහුම් ලුහු ලුහු පරමේස්වාහක් නමෝ සීවලී මහතේරෝ මහලාභී යුත්තේ යුත්තේ පංජලති පංජලති තීහුම් තීහුම් ලුහු ලුහු පරමේස්වාහක් නමෝ අංගුලිමාල මහතේරෝ යුත්තේ යුත්තේ පංජලති පංජලති තීහුම් තීහුම් ලුහු ලුහු පරමේස්වාහක් නමෝ සත්තින්ස බෝධිපක්ඛියා ධම්මා චත්තාරෝ සතිපට්ඨානා චත්තාරෝ ඉද්ධිපාදෝ චත්තාරෝ සම්පප්පදානි චත්තාරි අරිය සත්‍යානි පංච ඉන්ද්‍රියානි පංච බලානි සත්ත බොජ්ජංගානි අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ බුද්ධ මන්තං මන්තං ච ධම්ම මන්තං මන්තං ච සංඝ මන්තං මන්තං ච
තුයං සම්බරෝගා සම්බදෝසා සම්බන්තරායා ච විනස්සන්තු යුත්තේ යුත්තේ පංජලති පංජලති තීහුම් තීහුම් ලුහු ලුහු පරමේ ස්වාහතුම් ඒතේන සච්ච වච්චේන සුත්තිතේ හෝතු සම්බදා ඒතේන සච්ච වච්චේන සම්බරෝගෝ විනස්සතු ඒතේන සච්ච වච්චේන හෝතු තේ ජය මංගලං